ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව යටතේ මා විසින් සිදු කරන ලද ක්‍රියාමූල පරීක්ෂණයට අදාළ මාතෘකාව වුණේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාකාරී සිසුවෙකුගේ යහපත් චර්යා රටා සංවර්ධනය කිරීමේ කාර්යමූල පරීක්ෂණය. මෙම පරීක්ෂණයට අදාළ පසුබිම ගැන කතා කරොත් 2019 ජනවාරි මාසයේ 3 වෙනිදා අධ්‍යාපන කලාපයේ එක් මායිමක පිහිටි අවසානම පාසලේ ආර්ථික විද්‍යා ගුරු භෞතික විදියට මගේ පත්වීම ලබා ගත්තා. වඩා සාර්ථක ගුරු භෞතික වීමේ අපේක්ෂාවෙන් මම පශ්චාත් අධ්‍යාපන උපාධි ඩිප්ලෝමා පාඨමාලාව මගේ විශ්වවිද්‍යාලයේම කිරීමට තෝරගත්තා. එෙහිදී මට 7 ශ්‍රේණියේ පුරේසි අධ්‍යාපන විෂයදී ඉගෙනීමට අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ මෙම පරීක්ෂණය දියත් කිරීම සිදු කරනු ලැබුවා. මෙම පරීක්ෂණයට අදාළ පරීක්ෂණ ගැටලුව සොයා ගැනීමේදී විශේෂයෙන් ප්‍රත්‍යවේක්ෂණ ජර්නලය පාවිච්චියට ගත්තා. මේ ප්‍රත්‍යවේක්ෂණ ජර්නලය ඔස්සේ විශේෂයෙන්ම ගැටලු ශේෂ්ත්‍ර රාශියක් පන්ති කාමරය තුලදී හඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒ අතරින් ඇතැම් සිසුන් නිසි ලෙස පාඩමට අවධානය යොමු නොකිරීම, අකුරු ලිවීමේ දුෂ්කරතා හා කියවීමේ දුෂ්කරතා පැවතීම, ඇතැම් සිසුන් කණ්ඩායම් ක්‍රියාවල සක්‍රියව සම්බන්ධ නොවීම වගේ ගැටලු ශේෂ්ත්‍ර රාශියක් හඳුන ගන්න ලැබුණා. ප්‍රත්‍යවේක්ෂ ජර්නලයේ වැඩිම වාර ගණනක් යෙදුණු අවස්ථා විදියට ඇතැම් සිසුන් නිසි ලෙස පාඩමට අවධානය යොමු නොකිරීම හඳුන ගන්නට ලැබුණා. ඒ ඔස්සේ එම ශේෂ්ත්‍ර අතරින් සුවිශේෂී අවස්ථාවක් සුවිශේෂ ශේෂ්ත්‍රයක් හඳුනා ගන්නට උත්සාහ කරා. එයත් ප්‍රත්‍යවේක්ෂ ජර්නලය උපයෝගී කරගෙන තමයි සිදු කරනු ලැබුවේ. ඒ අනුව ඇතැම් සිසුන් නිසි ලෙස පාඩමට අවධානය යොමු නොකිරීම යටතේ ප්‍රත්‍යවේක්ෂ ජර්නලයේ වැඩිම වාර ගණනක් යෙදුණු පාඩම උගන්වන විට අනවශ්‍ය වැඩවල යෙදී සිටීම කියන ගැටලුව ප්‍රදාන කරලා අරගනු ලැබුවා. ඒට අදාළ සාක්ෂි තමයි මේ විදියට දාලා තියෙන්නේ. ඒ අනුව පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය ගැටලු ප්‍රකාශය සහ මාතෘකාව ගොඩනගා ගත්තා. ගැටලු ප්‍රකාශයේ විදියට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාකාරී ලෙස හැසිරෙන සිසුවාගේ යහපත් චර්යා රටා සංවර්ධනය සඳහා මා ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න දක්වන්න පුළුවන්. මාතෘකාව ඒ ඔස්සේ සකස් කරගනු ලැබුවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාකාරී සිසුවෙකුගේ යහපත් චර්යා රටා සංවර්ධනය කිරීමේ කාර්යමූල පරීක්ෂණය. මෙම පරීක්ෂණයට අදාළ ගැටලුව පිළිබඳ මූලික තොරතුරු සොයා බැලීම සඳහා ප්‍රධාන විදියට සම්මුඛ සාකච්ඡා ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමය සහ ලේඛන අධ්‍යයනය භාවිත කරා. ඊට අමතරව විශේෂ සිද්ධි අධ්‍යයන කිහිපයක්ම මේදී මම උදව්වට ගත්තා. මේදී නිරීක්ෂණ ක්‍රමය යටතේ පුරේසි අධ්‍යාපන විෂය උගන්වන අවස්ථාවේදී සිසුවාව නිරීක්ෂණය කරා. ඊට අමතරව වෙනත් විෂයන් ඉගැන්වීම සිදු කරන අවස්ථාවේදී සහ විවේක කාලයේදී සිසුවාව නිරීක්ෂණය කරා. සම්මුඛ සාකච්ඡා ක්‍රමය යටතේ ශිෂ්‍යයා සමග පන්තියේ සිටින අනෙක් සිසුන් සමග සිසුවාගේ දෙමාපියන් සහ බාරකරුවන් සමග පන්ති බාර ගුරු මහත්මිය සමග විශේෂයෙන් සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබුවා. ලේඛන අධ්‍යයනය යටතේ විශේෂයෙන් වාර විභාග ලකුණු පොත, අභ්‍යාස පොත් සහ නාම ලේඛනය තොරතුරු සොයා බැලීම සඳහා විශේෂයෙන් භාවිත කරනු ලැබුවා. සිද්ධි අධ්‍යයනය, නිරීක්ෂණ ක්‍රමය, සාකච්ඡා ක්‍රමය, ලේඛන අධ්‍යයනය ඔස්සේ මෙන්න මේ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණා. සිද්ධි අධ්‍යයනය යටතේ විශේෂයෙන්ම නොගැරපෙන සමාජ ඇසුරක් පවතින බව නිරීක්ෂණය වුණා. ඒ වගේම ලිංගික කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් රසබර කතා කියන්න ප්‍රසිද්ධියක් උසුලනවා කියලා නිරීක්ෂණය වුණා. ඒ වගේම නිරීක්ෂණ ක්‍රමය යටතේ ඇතැම් දිනවල දරුවා ඉතා පිරිසිදු වෙනවා, ඇතැම් දිනවල දරුවා අපිරිසිදු වෙනවා කියලා අඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම දරුවාගේ ඉදිරිපත් වීමේ හැකියාව, කුසලතාවය ඉතා ඉහළින් තියෙන බව අඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම මේ දරුවා ගැන කිව්වොත් අපිලා කියපුවාම අපිට මැවෙන්නේ. ඒ කියන්නේ අපේ මුවට සිනාවක් එකතු වෙනවා. මේ දරුවා සම්බන්ධයෙන්ුත් ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. අනෙක් දරුවෝ මේ දරුවා සම්බන්ධයෙන් නම කිව්වත් hina වෙන මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ වගේ චරිතයක් විදියට හඳුනා ගන්නට
හැකියාව තියෙනවා. පන්තියේ එක තැන රැඳී සිටින්නට හරි අමාරුයි. නැගිට යනවා අඳුන ගන්න පුළුවන්. ඒ වගේම සිසුන් සමග රණ්ඩු වීම සිද්ධ වෙන ආකාරය නිරීක්ෂණය වුණා. සාකච්ඡා ක්‍රමයේ යටතේ විශේෂයෙන්ම දැක ගන්නට හැකි වුණේ අඳුන ගන්නට හැකි වුණේ මව විදේශගත වීමක් සිදු වෙලා තියෙනවා. මේ මව විදේශගත වීම දරුවාට ඍජු ලෙසම බලපාලා තියෙන බව අඳුන ගන්නට ලැබුණා. ඒ වගේම දරුවා ටීවී බලන්න වැඩි වශයෙන් නැබ්බැහි වෙලා තියෙනවා. ඉස්කෝලේ ඉඳන් ගෙදර ගිය ගමන් බත් එක බෙදාගෙන ටීවී එක ගාවට තමයි යන්නේ. එතනදී චිත්‍රපටි සහ නොගැලපෙන කතා වැඩි වශයෙන් ආරම්භීමට යොමු වෙලා තියෙන ආකාරයක් හඳුනා ගන්නට ලැබුණා. ඒ වගේම ගෙදර ඉන්න කිරියම්ම සහ මිත්තණිය කියන දේවල් දරුවා වැඩිපුර අසන්නේ නැති බව හඳුනා ගන්නට ලැබුණා. ඒ වගේම පාසල් ඇරිලා බත් කාලා ඒ චිත්‍රපටිය ටික වෙලාවක් බලලා ඇවිදින්න ගියාම ආයෙ රෑබෝ වෙනකන් ගෙදරට එන්නේ නැති බව හඳුනා ගන්නට ලැබුණා. ඒ වගේම ලේඛන අධ්‍යයනය තුළින් මව විදේශගත වීමට පෙර යම් මට්ටමක සාධනයේ යහපත් මට්ටමක තිබිලා තියෙනවා. මව විදේශගත වීමත් එක්කන් සාධනයේ ඊටාම පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා නිරීක්ෂණය වුණා. ඒ වගේම වාර විභාග ලකුණු තුලින් එය සනාථ වීමකුත් සිද්ධ වුණා. පාසල් පැමිණීම හොඳ මට්ටමක පවතින බවත් අඳුර ගන්නට හැකියාව ලැබුණා. මෙන්න මේ ගැටලුවට අදාළ විසඳුම් සෙවීමට අපේක්ෂිත අරමුණු පහක් මම සකස් කරගත්තා. ඒකේ පළවෙනි අරමුණ විදියට තියෙන්නේ සිසුවා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා වන අයුරින් කටයුතු කිරීමට බලපා ඇති හේතු සාධක අනාවරණය කර ගැනීම තමයි පළවෙනි අරමුණ විදියට ගත්තේ. දෙවෙනි අරමුණ විදියට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිසුවාගේ යහපත් චර්යා වර්ධනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග සැලසුම් කිරීම. ඊළඟ අරමුණ විදියට සිසුවාගේ යහපත් චර්යා වර්ධනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම. ඊළඟ අරමුණ විදියට ඒ සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම. අවසාන අරමුණ විදියට ගුරුවරයෙකු ලෙස පර්යේෂණකාරී නියැලීම තුළින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාකාරී සිසුන්ගේ යහපත් චර්යා රටා සංවර්ධනය කිරීමේ ගුරු කුසලතාවය වර්ධනය කර ගැනීම කියන අරමුණු පහ ප්‍රධාන විදියට ඉෂ්ට කර ගැනීමට මෙම පර්යේෂණය තුළින් බලාපොරොත්තු වුණා. මේදී විශේෂයෙන් සාහිත්‍ය විමර්ශනය ගැන කතා කරනකොට සාහිත්‍ය විමර්ශනයේදී පැතිකඩ දෙකක් ගැන විශේෂයෙන් මා අවධානය යොමු කරා. එක පැතිකඩක් තමයි මේ වෙනකන් මේ වගේ ආසන්න සිදු කරලා තියෙන පර්යේෂණ මොනවද කියන එක. අනිත් කොටස තමයි න්‍යායාත්මක පසුබිම. මේ සිද්ධ කරලා තියෙන පර්යේෂණයන් තුළින් විශේෂයෙන්ම පර්යේෂණ හිඩස හඳුන ගැනීමට සහ පර්යේෂණ ක්‍රමවේදය හඳුන ගැනීමට විශේෂයෙන් උනන්දුවක් දැක්වුවා. ඒ යටතේ මා අඳුනගත්තු සහ මට සැහැණ දැනුම ලබාගත්තු පර්යේෂණයක් තමයි මේ විදිහට දාලා තියෙන්නේ. භූතානයේ සිදු කරපු පර්යේෂණයක්. එහිදී පර්යේෂණ ක්‍රමවේදයේ විදිහට කර්ට් ලෙවින් දක්වපු ආකෘතිය සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය සහ ප්‍රත්‍යවේක්ෂණය යන මැදිහත් වීම යටතේ මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා කියන එක මේ පර්යේෂණයේදී හඳුන ගන්නට ලැබුණා. මෙම පර්යේෂණය තුළින් පන්ති කාමරය තුළදී කලහකාරී ලෙස හැසිරෙන දරුවන්ගේ ඒ කලහකාරී බව අඩු කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබුණා. න්‍යායාත්මක පසුබිම ගැන කතා කරොත් න්‍යායාත්මක පසුබිම යටතේ ප්‍රධාන කාරණා දෙකක් ගැන විශේෂයෙන් අවධානය යොමු කරා. න්‍යායාත්මක පසුබිම යටතේ විශේෂයෙන් එබ්‍රහම් මාස්ලෝ විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය ගැන අවධානය යොමු කිරීම සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම ළමා සංවර්ධනයට බලපාන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. ප්‍රවේණීය පරිසරයේ පරිණතිය ඉගෙනීම මේ කාරණාවලින් ප්‍රවේණීය පරිණතිය වගේ දේවල් වලට අපිට ඍජු ලෙස බලපෑම් කරන්නට හැකියාවක් නැහැ. නමුත් පරිසරය ඉගෙනීම වැනි දේවල් වෙනස් කිරීම තුළින් සිසුන්ගේ ඒ අදාළ අපේක්ෂිත මට්ටම් වලට ළඟා කරගන්න හැකියාවක් තියෙනවා කියන කාරණය මේ න්‍යායාත්මක පසුබිම තුළින් හඳුන ගැනීම සිද්ධ කරා. ඊළඟට සංකල්ප රාමුවක් සකස් කරනු ලැබුවා. මෙම සම්පූර්ණ පර්යේෂණය සිදු කරන ක්‍රියාවලිය තමයි මේ විදිහට සංකල්ප රාමුව තුළින් දක්වලා තියෙන්නේ. ඊළඟට පර්යේෂණ ක්‍රමවේදය. පර්යේෂණ ක්‍රමවේදයේ විදිහට කර්ට් ලෙවින්ගේ ආකෘතිය තමයි භාවිත කරන්නේ. මේදී මැදිහත් වීම තුනක් යටතේ තමයි පර්යේෂණය සිදු කරේ. එක මැදිහත් වීමක් යටතේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. එකක් තමයි සැලසුම් කිරීම, අනිත් එක තමයි ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණය සහ ප්‍රත්‍යවේක්ෂණය.
ඒ ඔස්සේ ඊළඟට ප්‍රතිසැලසුම සකස් කරලා ඒ ප්‍රතිසැලසුම යටතේ නැවත ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය සහ ප්‍රත්‍යවේක්ෂණය සිද්ධ කරනවා. මේ විදිහට මැදිහත් වීම් 3ක් යටතේ තමයි මගේ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ. ඊළඟට මේ මම සිදු කරනු ලැබු මැදිහත් වීම් යටතේ පළමු මැදිහත් වීම මේ විදිහට දක්වන්න පුළුවන්. පළවෙනි පියවර විදිහට සිසුවා සමග නිරන්තරව විමසිල්ලෙන් සිටවීම, සිසුවා සමග සමීප වීම තමයි පළවෙනි සැලසුම විදිහට මම කරනු ලැබුවේ. ඒට අදාළ ක්‍රියාත්මක කිරීම යටතේ දක්වන්න පුළුවන්. මම දරුවව උදේ පාන්දර පන්ති කාමරයට ගිහිල්ලා මුණ ගැහෙනවා. මුණ ගැහිලා දරුවාගේ සම්බන්ධයෙන් ආගිය තොරතුරු කෑවද මේ සමීප වෙන්නට උත්සාහ කිරීම සිද්ධ කරනු ලැබුවා. මුලින් දරුවා මේ නිරීක්ෂණය වුණ කාරණේ තමයි මුලින් දරුවා මම ගිහිල්ලා කතා කරනකොට බිය වුණා. ඒ බියවීම තුළ මට අඳුන ගන්න හැකියාව ලැබුණා. දරුවාට බොහෝ වෙලාවට ගුරු භවත් එක්ක ඇවිල්ලා කතා කරනකොට දඬුවම් කරන්න හෝ වැරද්දක් නිසා එනවා කියන චේතනාව තමයි ඔහුගේ හිතේ තියෙන්නට ඇත්තේ. ඒ නිසා දරුවා සමග සමීප වීම සිද්ධ වෙනකොට දරුවා ඒට ප්‍රියතාවයක් දක්වන බව අඳුන ගන්න ලැබුණා. ප්‍රත්‍යවේක්ෂණය තුළින් එතනදී මට අඳුන ගන්න ලැබුණු විශේෂ කාරණයක් තමයි මම දරුවා ගාවට ගිහිල්ලා මුලින් කතා කරනකොට ඊතරම් උනන්දුවකින් කතා කරේ නැති වුණත් පසුව අර ගුරු ගෞරවයේ තියෙන විදියට තමයි දරුවා මා සමග සමීප වුණේ. ඇතැම් දිනවල මට දරුවව මුණ ගැහෙන්න පන්ති කාමරේ ගාවට යන්න බැරි වෙන අවස්ථා තිබ්බා. ඒ වෙලාවේ දරුවා මාව හම්බෙන්න ආවා. දරුවා මාව හම්බෙන්න එනකොට මම ගුරු භවත් එක්කන් කතා කර හිටියොත් පැත්තකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සිනාමුසු මොහොනින් මම සමග පමණක් නෙමේ අනිත් ගුරු භවත සමග වුණත් මම මේ අවසරය ලබා දුන්නාට පස්සේ තැන්ට ඇවිල්ලා කතා කරනවා. ගුරු විවේකාගාරයට පැමිණෙනකොට අවසරය අරගෙන තමයි ඇතුළට එන්නේ. ඒ විදියට චර්යාවේ සෑහෙන වෙනසක් හඳුන ගන්නට හැකියාව ලැබුණා. මේ පළවෙනි මැදිහත් වීම එයටතෙක් සිද්ධ කළ පළවෙනි ක්‍රියාකාරකමේ. ඊළඟ ක්‍රියාකාරකම විදියට සිද්ධ කරේ සිසුවගේ අයහපත් චර්යාවන් කෙරෙහි යොමු වීමට ඇති පන්ති කාමරයේ තියෙන අවස්ථා අවම කිරීම. එතනදී විශේෂයෙන්ම සිසුන් අසුන්ගෙන සිටින ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කරා. සිසුවා තවත් සිසුන් දෙන්නෙක් ඉන්නවා පන්තියේ. ඒ සිසුන් 3 දෙනා එකට එකතු වුණාම තමයි මේ ඉගෙනුමට බාධාකාරී වෙන ලෙස වැඩිපුරම හැසිරෙන්නේ. ඒ නිසා පන්ති භාර ගුරුතුමියගේ මැදිහත් වීමත් එක්කන් මේ සිසුන්ගේ අසුන් වෙන් කිරීම වෙනස් කිරීම සිද්ධ කරනු ලැබුවා. එතනදී ටිකක් පරිස්සමින් තමයි කරේ. ඒ සිසුවාව යහමගට ගන්න අර ඉගෙන ගන්න සිසුන් සමග තමයි එතකොට අනිත් දරුවෝ මිශ්‍ර කරන්නේ. මෙතනදී අනිත් දරුවනුත් අයහපත් තත්ත්වයට පැත්තෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි දෙන්න කතා වෙලා පන්ති භාර ගුරුතුමිය සහ මම කතා වෙලා දැඩිසේ නිරීක්ෂණය කරා මේ කාල සීමාවේදී මොකද වෙන්නේ කියලා. මෙතනදී විශේෂයෙන්ම නිරීක්ෂණය වුණ කාරණයක් තමයි අසුන් පැනවීම වෙනස් කරාට පස්සේ අර පාඩමට අවධානය යොමු කිරීම වෙනදට වඩා වැඩිපුර යොමු වීමක් හඳුන ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ප්‍රත්‍යවේක්ෂණය යටතේ චර්යාවේ අයහපත් චර්යාවේ සෑහෙන අඩුවීමක් දැක ගන්නට හැකියාව ලැබුණා. පළවෙනි මැදිහත් වීම යටතේ තුන්වෙනි ක්‍රියාකාරකම විදියට කරේ සිසුවා සතුව පවතින දක්ෂතා ඉදිරිපත් කිරීමට පන්තිය හොඳ තෝතැන්නක් බවට පත් කිරීම. ඒක ක්‍රියාත්මක කරේ පුරේසි අධ්‍යාපන විෂය ඉගැන්වීමේදීම පාඩමට ප්‍රවේශ වීම සිද්ධ කරනකොට කණ්ඩායම් ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට විවිධ ඉදිරිපත් කිරීම සිද්ධ කරනකොට මේ සිසුවාට වැඩි අවස්ථාවක් ලබා දීම සිද්ධ කරනු ලැබුවා. එතනදී අඳුන ගන්නට ලැබුණා නිරීක්ෂණ තුලිනුත් කලින් අඳුන ගන්න ලැබුණා මේ දරුවා සම්බන්ධයෙන් දරුවට විශේෂ හැකියාවන් තියෙනවා කියලා. ඒ වඩා සනාථ වුණා. ඉතා හොඳින් දරුවා ඉදිරිපත් කිරීම කටයුතු සිද්ධ කරන ආකාරයක් හඳුන ගන්නට හැකියාව ලැබුණා. එතනදී ප්‍රත්‍යවේක්ෂණය වුණ කාරණේ තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීමක් සිද්ධ කරනකොට හැම දරුවම ඒ පාඩමට අවධානය යොමු කිරීම ඉතා ඉහළින් තියෙනවා. එහෙම ශිෂ්‍ය කේන්ද්‍රීය නොවි ගුරු කේන්ද්‍රීය වෙනකොට තමයි ගොඩක් වෙලාවට දරුවෝ පාඩමට අවධානය යොමු නොකර වෙනත් වැඩවල යෙදෙන්නේ කියන එක එතනදී විශේෂයෙන් දකින්නට ලැබුණු කාරණයක් විදියට හඳුන ගන්නට පුළුවනි. මෙතනදී ඉදිරිපත් කරපු සාක්ෂි ටිකක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. පන්ති කාමරේ චිත්තවේග සම්බන්ධ පාඩම උගන්වනකොට ඒ චිත්තවේගී තත්ත්වයන් නිරූපණය කරන්න දරුවව
පාඩමට ප්‍රවේශයේදී දරුවා ඉස්සරහට ගත්තා. මම හිමීට දරුවට කියනවා මෙන්න මේ චිත්ත වේගී තත්ත්වය නිරූපණය කරන්න කියලා. දරුවා ඒ චිත්ත වේගී තත්ත්වය නිරූපණය කරනවා. පන්තියේ අනිත් දරුවන් එය අඳුන ගන්නවා. මේ විදිහට චිත්ත වේගී තත්ත්වයන් 5ක් විතර නිරූපණය කරන්න කියවා. පන්තියේ ඉන්න දරුවෝ ඒ අපූර්වට ඒ නිවැරදිව ඒ චිත්ත වේගී තත්ත්වයන් ඉදිරිපත් කරා. මේ දරුවා ඉතා හොඳින් මේ රංගනයෙන් භූමිකාව නිරූපණය කිරීම ඉදිරිපත් කිරීම සිද්ධ කරපු බව තමයි ඒකෙන් පැහැදිලි වුණේ. ඊළඟට දෙවෙනි මැදිහත් වීම යටතේ ප්‍රධාන විදියට කොටස් 3ක් ක්‍රියාත්මක කරා. ක්‍රියාකාරකම් 3ක් ක්‍රියාත්මක කරා. මෙතනදී විශේෂ කාරණයක් කියන්න ඕන. පළවෙනි මැදිහත් වීමේ ක්‍රියාකාරකම් තුනේ යම් සාධනීය තත්වයක් තිබ්බා. ඒ සාධනීය තත්ත්වයේ තිබුණ නිසාම ඒ දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සිද්ධ කරා. ඊට අමතරව තමයි මෙන්න මේ ඊළඟ අවස්ථාව සිද්ධ කරේ. ඒ යටතේ පළවෙනි අවස්ථාව විදියට සිසුවාගේ හඳුනාගත් දක්ෂතා තවදුරටත් ඔප්නැංවීමට කටයුතු කිරීම. ඒ ක්‍රියාත්මක කරේ උදෑසන රැස්වීම, විවිධ උත්සව අවස්ථාවලදී කේවල සහ කණ්ඩායම් විදියට ඉදිරිපත් කරන්නට දරුවව යොමු කිරීම සිද්ධ කරනු ලැබුවා. එතනදී නිරීක්ෂණය වුණ කරුණ තමයි උදෑසන රැස්වීම සංවිධානය කරනකොට පන්තිභාර ගුරුතුමියන් සැහැණ සහයෝගයක් ලබා දුන්නා. කණ්ඩායමක් විදියට ඉදිරිපත් කරනකොට ඒ කණ්ඩායම තුළ මුලින් නම් ටිකක් රණ්ඩු වෙන තත්ත්වයන් තිබුණා. නමුත් පසු කාලීනව ඒ දේවල් වලට දරුවන් යොමු වෙලා දරුවන් හරි සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා හඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒ තුලින් අර සහයෝගය මිත්‍රශීලී බව පන්ති අතර ඇති වුණාට පස්සේ ඉබේම පුද්ගලයාගේ මේ සිසුවගේ චර්යාවේ අයහපත් චර්යාවේ පාලනය වීමක් හඳුන ගන්නට හැකියාව ලැබුණා. දෙවෙනි අවස්ථාව තමයි නායකත්ව හා වගකීම් ලබා දීම සිද්ධ කරා. ඒ යටතේ විශේෂයෙන් පුරවැසි අධ්‍යාපන ඒ නායකත්වයේ ලබා දීම සහ කණ්ඩායම් වල නායකත්වයේ ලබා දීම සිද්ධ කරා. පුරවැසි අධ්‍යාපන විෂයේ නායකත්වයේ මුල් අවස්ථාවේදී ලබා දුන්නේ නැහැ. පළවෙනි වාරේ නායකත්වයේ ලබා දෙනකොට කිව්වා පළවෙනි වාරයට එක දරුවෙක් තමයි නායකයා විදියට පත් කරන්නේ. දෙවෙනි වාරේ තවත් දරුවෙක් තමයි නායකයා විදියට පත් කරන්නේ. ඒ අවස්ථාව යටතේ අනිත් දරුවන්ටත් ගැටලුවක් නොවන විදියට තමයි මේ පත් කිරීම සිද්ධ කරනු ලැබුවේ. මේ පත් කිරීම කරනකොට මුලින්ම දරුවා මෙන්ම අනිත් පන්තියේ සිසුන්ද ටිකක් පුදුම වුණා. ඇයි මෙයාව පත් කරේ වගේ අදහසක් තමයි තිබ්බේ. ඒත් මේ දරුවා මම මොනවද කරන්න ඕනේ මේ වගේ ප්‍රශ්න අහලා දරුවා ඒ Tamanට පැවරුණු නායකත්වයට අදාළ වගකීම් ටික අඳුනගෙන කරන්න සෑහෙන උත්සාහයක් දරුවා. මේ උත්සාහය දරනකොටම අර අයහපත් චර්යාව පාලනය කරලා හොඳ ළමෙක් විදියට හොඳ නම අහන කැමැත්තක් දක්වන ස්වරූපයක් හඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒතකොට චර්යාවේ සෑහෙන ප්‍රමාණයක් අයහපත් චර්යාව පාලනය වෙලා යහපත් චර්යාවන් සංවර්ධනය වීම හඳුන ගන්නට ලැබුණා. ඊළඟට සිත සංසුන් කිරීමේ අභ්‍යාස කරා යොමු කරා. ඒ කලාපය තුළම සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සහ පාඩමට බාධා වෙන ලෙස හැසිරෙන දරුවෝ කොහොමද යහමගට ගන්න කියලා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ උපදේශන වැඩසටහන් වල මේ සිත සංසුන් කිරීමේ අභ්‍යාස සම්බන්ධයෙන් කියලා දීලා තිබ්බා. මම ඒ දේවල් මෙතනට භාවිත කිරීමක් තමයි සිද්ධ කරේ. ඒදී අභ්‍යාස 3ක් භාවිත කරා. ඒ අභ්‍යාස කරනකොට පන්තියේ විනාඩි කීපයක් අරගෙන තමයි මේ අභ්‍යාස කරේ. මේ අභ්‍යාස කරනකොට මේ දරුවට අමතරව වෙනත් දරුවෝ විශේෂයෙන් S2වත් පියව ගන්න බෑ. S2 පියාගෙන ඉන්න හරි අමාරුයි කියලා තමයි මුලින් කිව්වේ. එහෙම කියපු දරුවෝ ටික කාලයක් මේ දේ කරගෙන යනකොට සෑහෙන දුරට මේ සිත සංසුන් කිරීමේ අභ්‍යාසවලට යොමු වෙන ආකාරයක් හඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒ තුලින් දරුවන්ගේ මතක ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය වගේ දේවල් වර්ධනය කරගන්න තමයි අපේක්ෂා කරේ. එහිදී චර්යාවන්හි සෑහෙන පාලනය වීමක් සිද්ධ වුණා කියලා නිරීක්ෂණය වුණා. ඊළඟට දෙවන මැදිහත් වීම තමයි කරේ. ඊට කලින් මේ දෙවන මැදිහත් වීමට අදාළ සාක්ෂි තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. උදෑසන රැස්වීමේදී පන්තියේ ළමයින් වැඩි පිරිසක් අරගෙන ඒ ළමයි දෙමළ ගීතයක ගායනා කරමින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරපු උත්සවයකදී චරිත නිරූපණය කියන අවස්ථාව යටතේ මෙම සිසුවා ග්‍රාම සේවක ග්‍රාම නිලධාරී තනතුර නිරූපණය කරපු අවස්ථාව තමයි
මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ තමයි දෙවන මැදිහත් වීම යටතේ තුන්වෙනි ක්‍රියාකාරකම සිත සංසුන් කිරීමේ අභ්‍යාස කරා යෙදූ අවස්ථාවක්. මේ ආරම්භක අවස්ථාවේදී සිසුවා මේ විදිහට තමයි යෙදিলা තියෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි තෙවන මැදිහත් වීම සිදු කරන ආකාරය. එතකොට පළවෙනි මැදිහත් වීම සහ දෙවෙනි මැදිහත් වීමේ සාධනීය තත්වයන් ගොඩක් තිබ්බා. ඒවා දිගටම කරන්න පුළුවන්. ඒවා දිගටම කරගෙන යන ගමන් තමයි මේ තෙවන මැදිහත් වීම සිද්ධ කරනු ලැබුවේ. ඒ යටතේ ප්‍රථමයෙන් සැලසුම් කරා සති කාලසටහනක් හදලා දෙන්න. සති කාලසටහන හදලා දීමේදී ප්‍රධාන විදියට බලාපොරොත්තු වුණා එකක් තමයි අධ්‍යාපනක පැත්තට වැඩි නැඹුරුවක් යොමු කිරීම කියන කාරණය. අනිත් එක තමයි ගෙදර ගිහිල්ලා දරුවා ටීවී බැලීම සහ ගෙදරින් එළියට ගිහිල්ලා විශාල කාල පරිච්ඡේදයක් ඇවිදින්න යන එක පාලනය කරන්න වගේ දේවල් මෙතනදී අපේක්ෂා කරා. එතනදී සිසුවටම තමන් කැමති විදියට තමන්ම තමයි පාඨ කරමින් මේ කාලසටහන සකස් කිරීම සිද්ධ කරන්නේ. සිසුවා මහත් ඕනකමින් මේ කාලසටහන සකස් කරලා ඒකට අනුව ක්‍රියාත්මක වෙන ආකාරයක් මට හඳුන ගන්න හම්බුණා. විශේෂයෙන් මම දරුවන්ට කියලා තිබ්බේ දෙමාපියන්ට කෝල් කරලා අහනවා මොකක්ද වෙන්නේ පාඩම් කරනවද කියලා ඒ ප්‍රදර්ශනය කරන්න ඕන කියලා. මම මේ සිසුවගේ අනිත් දරුවන්ගෙන් නම් ඇත්තටම කතා කරේ නැහැ ගොඩක් අයගේ. මේ දරුවගේ විශේෂයෙන් නිරන්තරයෙන් කතා කරා මොකද වැඩ කරනවද කියලා. ඒ සෙල්ලම් කිරීම පාලනය වීමක් චිත්‍රපටි බැලීම පාලනය වීමක් මේ කාල සීමාව වෙනුකට සිද්ධ කරලා තිබ්බා. එතනදී ඇත්තටම චර්යාවේ සෑහෙන වෙනසක් හඳුනගන්න ප්‍රත්‍යවේක්ෂණය කරගන්න හැකියාව ලැබුණා. දෙවෙනි අවස්ථාව තමයි චිත්‍රභාර විෂය ගුරු භාවතගේ විශේෂ අවධානයට දරුවා යොමු කිරීම සිද්ධ කරනු ලැබුවා. විශේෂයෙන් දරුවා ලිංගික කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා කියලා විශේෂ කතා කියනවා කියලා විශේෂයෙන් සිද්ධියක් දෙනේ තුල හඳුන ගන්න ලැබුණා. ඒක නිරීක්ෂණය කරනකොට පැහැදිලිුනේ චිත්‍රපටි වැඩි වශයෙන් නැරඹුවාට පස්සේ ඒ චිත්‍රපටි වල තියෙන දේ ඔස්සේ තමයි මේවා ප්‍රකාශ කරන්න කතා හදලා කියන්න මේ දරුවා විශේෂයෙන් යොමු වෙලා තියෙන්නේ කියලා හඳුන ගන්නට හැකියාව ලැබුණා. ඒ කොහොම වුණත් මෙන්න මේ ලිංගික ආශයන් ප්‍රොයිඩ් කියන විදියට පාලනය කිරීමක් කරන්න ඕන. පාලනය කරද්දී විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිද්ධ කරන්න ඕන. ඒ නිසා තමයි මූර්ති නිර්මාණය, ඒ වගේම කාන්තා රූප ඇඳීම වගේ දේවල් සඳහා චිත්‍රභාර ගුරුවරයා හරහා යොමු කිරීම කරේ. ඒ වගේම සංයමය කියන එක ඇති කරන්නත් හිත එක තැනක තියා ගැනීම කියන කාරණය ඇති කරන්නත් මෙන්න මේ චිත්‍ර ඇඳීම සඳහා යොමු කිරීම සිද්ධ කරනු. වගේම අනිත් ක්‍රියාකාරකම විදියට උපදේශන විෂය භාර ගුරු භාවතා වෙත සිසුවා යොමු කිරීම සිද්ධ කරනු ලැබුවා. මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය මෙතනදී දෙවන මැදිහත් වීම යටතේ කාලසටහන සකස් කරපු එක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ තමයි දරුවා විසින් අඳින ලැබූ චිත්‍ර කීපයක් විශේෂයෙන් කාන්තාරුව සහිත චිත්‍ර දෙකක් තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. මේ ඔස්සේ නිගමන සහ යෝජනාවලට යොමු වෙන්න පුළුවන්. මෙතනදී නිගමන ඉදිරිපත් කරනකොට මා ක්‍රියාත්මක කළ ක්‍රියාකාරකම් ඔස්සේ තමයි මේ නිගමන ඉදිරිපත් කරන්න වාර්තාවේ විශේෂයෙන් විස්තරාත්මකව ලියලා තියෙන්නේ. ඒ ඔස්සේ තමයි යෝජනා ඉදිරිපත් කරේ. ඒ සාරාංශයක් තමයි මේ විදියට දාලා තියෙන්නේ. පළවෙනි නිගමනයේ විදියට දරුවගේ අවශ්‍යතා දරුවට සමීප වෙමින් දරුවට ආදරය ඒ ලෙන්ගතුකම වගේ දේවල් දක්වනකොට දරුවගේ අයහපත් චර්යාවන් පාලනය වීම සහ යහපත් චර්යාවන් සංවර්ධනය වීම සිද්ධ වෙනවා කියන නිගමනය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා යෝජනා විදියට ඉදිරිපත් කරලා තියෙනවා. මේ මාස්ලෝ දක්වන විදියට ඒ අවශ්‍යතා දරුවට සමීප වීම යනාදී සිදු කිරීම කළ යුතුයි. එතකොට දරුවගේ අයහපත් චර්යාවන් පාලනය වෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟ නිගමනයේ විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ සිසුන් අසුන්ගෙන තියෙන ස්ථාන වෙනස් කිරීම තුළින් අපිට සිසුන්ගේ තියෙන අයහපත් චර්යාවන් පාලනය කරන්න හැකියාවක් තියෙනවා කියන නිගමනය. ඊළඟ නිගමනයේ විදියට තියෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය ගෙනුමක් තියෙනකොට ඒ කියන්නේ පන්ති කාමරය තුල විෂය උගන්වද්දී පාඩමට ප්‍රවේශ වීමේදී ඒ වගේම පාඩම සංවර්ධනය කිරීමේදී මේ වගේ දේවල් වලදී
දරුවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගැනීම තුළින් මේ දරුවන්ගේ අයහපත් චර්යාවන් පාලනය කරන්නට හැකියාවක් ලැබෙන බව නිගමනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔස්සේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟ එක තමයි සිසුන්ගේ දක්ෂතා උපනැංවීමට විෂය සමගාමී වැඩසටහන්, විෂය බාහිර වැඩසටහන් සංවිධානය කිරීම, උදෑසන රැස්වීම, ඒ වගේම විවිධ උත්සව අවස්ථාවලදී කේවල සහ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කිරීම සිදු කරනකොට ඒ අයහපත් චර්යාවන් පාලනය වෙලා යහපත් චර්යාවන් සංවර්ධනය වෙනවා කියන කාරණය ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟ නිගමනයේ විදියට නායකත්ව හා වගකීම් ලබා දුන්නට පස්සේ ඒ නායකත්වයට ගැළපෙන විදියට දරුවා කටයුතු කිරීමට යාම තුළින් දරුවගේ අයහපත් චර්යාවන් අවම වීම සිද්ධ වෙනවා කියන කාරණය මෙතන නිගමන විදියට ඉදිරිපත් කරලා තියෙනවා. සිත සංසුන් කිරීමේ අභ්‍යාස කරා යොමු වීම තුළින් අයහපත් චර්යාවන් වලට යෙදීමට තියෙන අවස්ථා අඩුවීම සිද්ධ වෙනවා කියන කාරණය නිගමන විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම කාලසටහනකට අනුව වැඩ කිරීම තුළින් යහපත් චර්යාවන් සංවර්ධනය වීම සිද්ධ වෙනවා කියන කාරණය දක්වලා තියෙනවා. චිත්‍ර ඇඳීම, මූර්ති නිර්මාණය වගේ දේවල් තුළින් දරුවන්ගේ තියෙන ආශයන්, ලිංගික ආශයන් පාලනය වීම තුළින් දරුවන්ගේ යහපත් චර්යාවන් පාලනය වීම සිද්ධ වෙනවා. යහපත් චර්යාවන් සංවර්ධනය වීම සිද්ධ වෙනවා කියන කාරණා නිගමන සහ යෝජනා විදියට ඉදිරිපත් කරන්නට හැකියාව තියෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.